ආයුබෝවන් සියලුම දෙනාට පිළිගන්නවා මගේ channel එකට. යනවා මගේ නයි මිරිස් වගාව බලන්න. මෙන්න ඊයේ තමයි පෝර දෙන්නේ. යාරමිලා කොම්ප්ලෙක්ස් එක ටික ආන්ට හැදීගෙන එනවා. ටික. මෙන්න මේකට ආවා පොඩි ලෙඩක්. මේක මම බෙහෙත් එකක් ගහලා තියෙන්නේ. ගැහුවට පස්සේ තමයි දරු ටිකක් දාලා ඇහිල්ලා තියෙන්නේ. එබෙක්ටින් කියන කෘමිනාශකය ගැහුවට පස්සේ තමයි හරි ගියේ. කොළ කහ පාට වෙලා කොළ හැකිලෙන ලෙඩේ ආවා. දැන් පොට්ටක් දළු දාගෙන තියෙනවා. මේ පැලේ නම් චූටි පැලයක් මේක දවස් 3-4ක් වගේ වෙන්නේ හිටවල. මෙන්න මේක මේ පැලේට මාස එකමාරක් විතර වෙනවා. මේ පැල ටික 3-4කට එහෙම මේක කප්පාදුවක් දාන්න වෙලා තියෙන්නේ. වලට පේනවද දන්නේ නැහැ. තියෙනවා ගොඩ අතු කෑලි අර මෙන්න මේවා කප්පාදුවක් දාන්න ඕනේ ඒවා සම්පූර්ණ. මම එකත් වීඩියෝ එකක් ගේන්න. මෙන්න මේකත් පොඩි පැලයක් කනාටු වෙලා තිබිලා මම බොහොම මාරුවෙන් ගොඩ ගත්තේ. චූටි පැලේ වුණා මල් පිපිලා තියෙනවා. පේනවද නැහැ. අර මල් පිපෙන බිම හිටවුවා ඉක්මනට මල් පිපෙන. මේකේ නෑ මං දන්නේ. මෙන්න මේකේ නෑ පොඩි පැල ටිකක් තියෙන මාසයක් විතර වෙන පැල ටිකක්. චරක්වත් මේ ටික නම් මාස එකමාරක් විතර වෙනවා. මේ වෙන මල් පිපිලා තියෙන හැම එකම අර මල් පිපෙනවටක් ගහලා බිම හිටවුවාම ඉක්මනට මේ මල් පිපෙනවා කරල් හට ගන්න. මේ කප්පාදුව දාන්න වෙලා තියෙන්නේ. පේනවද දන්නේ? සම්පූර්ණ කප්පාදුව දෙන්න වෙනවා. මේ ටික සම්පූර්ණ ටික කප්පාදුව දෙනව නැත්තම් මේ කොළවලට පෝෂණය යන වැඩි. අපි දාන පෝර කොළවලට ගියහම ගා හැදෙන්න විදිහක් නැහැ. මේවත් මල් පිපිලා තියෙන්නේ. හැම එකම මල් පිපෙන. මේකෙත් අර කප්පාදුව දෙන්න ඕනේ. ගහ නිදහසේ හැදෙන්න විදිහක් නැහැ. යටින් අතු වෙනවා. ගහ විහිදිලා හැදෙන දැන් අතු බෙදිලානේ තියෙන්නේ. බෙදිලා තියෙන ටිකින් යට කරන්න. මේක මට පෑගිච්ච පැලයක්. ආය හරියනවා ඒක. එන්න මගේ කරවිල වගාව. කරවිල තීටවල තියෙන හැමතැනම. ඒකට පොඩි ආධාරකයක් දෙන්න ඕනේ. ඒ අස්සෙන් තමයි මේ පැල ටික හිටෙන්නේ. ටික හොඳට හැදෙනවා. හොඳ පස හොඳයි. කොහොමත් මේ අපේ පැත්තේ මොනවා හිටවත් හරියනවා. මේකත් හොතට තියෙනවා කොළ නකාලා තියෙන්නේ හැබැයි. කෙත් මල් පිපිලා තියෙන්නේ. හැම එකම කප්පාදුව දෙන්න වෙලා තියෙන්නේ. කප්පාදුව දුන්නෙම නෑ මම. පළ කප්පාදුවක් දෙන්න ඕනේ. මෙන්න තියෙනවා කිරි හැන්ද. මෙන්න මේකෙත් අර ලෙඩේ තියෙනවා. කොළ හකුලන මයිට ආවා. ඒකටත් ඔය බෙහෙත් එක ගැහුවට පස්සේ තමයි පොඩ්ඩක් ඔය දළු දාලා හැදිලා තියෙන්නේ. මෙන්න මේ පැලේ මට දෙපාරක් පෑගිලා ඔය දැන් තමයි හරියන්නේ දෙකට කැඩිලා තුනේ. ඒත් හරියනවා. මෙන්න හොඳට අතු විහිදිලා හැදිලා තියෙන්නේ. මේකම කප්පාදුව දෙන්නේ. මේකත් එහෙම මේ පැත්ත ටික හොඳට හැදිලා තියෙන මේ පැල ටික. නිදහසේ හැදෙන්න විදියක් නෑ. මේ කොළ වැඩි වෙලා කප්පාදුව දුන්න තේ නිසා මේ වැත් එහෙම පෝෂණය පොඩ්ඩක් මදි වගේ පෝර ගතිය පොඩ්ඩක් කරන්න වෙයි වගේ. කප්පාදුව දෙන්න ඕනේ අද හෙටම. මෙන්න මේ හැම එකම මල් පිපිලා තියෙන්නේ. අන්න සතා. ඒත් මන් දන්නේ. හැම එකම මල් පිපිලා. කප්පාදුවේ තීලා හොඳට සුද්ධ කරලා ගත්තා. හොඳට හැදි. මම ওই මල් පිපෙන්නේ මොකවත් දැම්මේ නැහැ. ඔය මේ යාරමෙලා කොම්ප්ලෙක්ස් එක විතරයි තාම දැම්මේ. ඒකට තමයි මල් පිපිලා තියෙන්නේ.
මෙන්න මෙතන බලන්න එතන පැලයක් තිබුණා. දැන් මේ පැලේ නෙම අල්ලන්න යන්නේ ඒක මේ අත මම ඇල්ලුවත් ඔක හොදා ගන්නවා. අත දිලිරන ප්‍රශ්නයක් ඇහිලා ගහ මේ සවුත් වුණා. උට එහා පැත්තේ ගහක් තිබුණා. ඒ ගහත් සවුත් වුණා. මේ ගහත් සවුත් වුණා. මම ඉතින් කඩලා අයින් කරලා සෝක ගලවලම අයින් කරන්න ඕනේ. මෙන්න මේක. මෙන්න කඳ මැදින් එන මේ මල් කඩන්න ඕනි. මැදින් එන ටික මම කඩලා අයින් කරන්න. අතු බෙදෙන තැන මැද එන එක ටික තියන්න එපා කියලා තියෙනවා. කඩලා අයින් කරනවා. අතු දෙපැත්තේ තියෙන ටික තියනවා. ඒ ටික තියා තියන්න ඕනේ. අර ඔක්කොම කඩන්නේ බිම හිටවල තියෙන ඉඳ. තන්න කඩලා අයින් කරන ගහ හැදිලා මදි කරලා හැදෙන්න. මෙතනත් එකක් තියෙනවා. මේකෙත් කරල් හැදලා තියෙනවා. මේකෙත් කප්පාදු දෙන්න වෙලා තියෙන්නේ. તો බෙදිලා හැදෙනවා. මම ඔය මේ වැඩිපුරම හදවේ එතන සම්පූර්ණම ඉඩමේ දාන්න බිමද හොඳ බකට් වලද කියන එක. අපි යන් ඊළඟට මේ අනිත් ටිකට. මෙන්න මෙතන මේ වගාව පොඩ්ඩක් යන්න පොඩ්ඩක් අමාරුයි. මේක මගේ වගාවක් නෙමෙයි. මේ තාත්තා හිටවල තියෙන ටික මේ බලන්න පොඩ්ඩක්. කිසිම සාත්තුවක් නැහැ මේ ගස් වලට. ඒනට කරල් තියෙන හොඳට බරට ලොකුට කරල් හැදෙනවා ඒකේ. කිසිම පොහොරක් කිසිම දෙයක් නැ කෘමිනාශකයක් කිසිම දෙයක් නැතුව තාත්තා හිටවල බිම හිටව මේකට දාන්නේ ගිනි සීරියා. ගිනි සීරියා විතරයි තාත්තා දාන්නේ. ඒව දාලා විතරයි ඔය මේකුනේ මේ වගේ කරල් හැදලා තියෙන්නේ. ඔය මේ ටික මේ වුණා කිලෝයක් විතර කිලෝයක් විතර කැඩුවා. 970ක් වගේ දුන්නා. දැන් අඩුයි. පෝර දාලා හරියට සාත්තු කරලා ගස් ටික හැදුවොත් හොඳට පළදාවක් ගන්න පුළුවන්. තනින් තන කරල් තියෙනවා. හැදෙන කරල් වුණත් හොඳ ලොකුවට බරට හැදෙනවා. මේ බරයි මේ කරල්. පැහිලා තියෙන ඔක්කොම කඩන සයිස් එකට ඇහිලා තියෙන කඩලා බලමු. හොඳට අතර දෙනවා බර. මීට වඩා ලොකු වෙන කරල් තිබුණා. මම ඒවා ටිකක් අර ඇට ටිකක් වෙන් කරගත්තා. මම තව ටිකක් දාන්න ඕනි නිසා මෙන්න බලන්න මෙන්න මේ අත්තේ හොඳට හැදිලා තියෙන කරල් ටික. හොඳට බර වෙලා හැදිලා අත්තක් බර වෙලා දෙන්න. අත්තට ආධාරකයක් දෙන්න ඕනි. බිමට නෙමෙයි වැඩි අත්ත. හොඳට තියෙන ඇත්තේ. හොඳට පෝර ටික වැටෙනවා නම් හොඳ පළදාවක් ගන්න තිබුණා. මං ඉතින් මොකක් කියන්නේ යාගේ වගාවනේ. යාගේ මම මේ කරල් වල ඇට ටිකක් දාගත්තා. ඊට වඩා ලොකු එකක් තිබුණා කරල්. මේකෙත් ටිකක් තිබුණා. කැඩුවා මේ ළඟට මෙන්න ඔන්න එලිමහන් වගාවේ හතුර පැල තියන්නේ කරලුත් එහෙමයි. මේගොල්ලන්ගෙන් තමයි බේරගන්න බැරි. පැල මේගොල්ලන්ගෙන් බේරගන්නවා කියන්නේ මෙයා අයින් කරන්න ඕන. අයින් කරන්න වැඩක් නෑ. ඉතින් ඉන්නෝ සෑහෙන්න මේ සත්තු జాති ගොඩු බෙල්ලු. මෙන්න බලන්න මේ මාර ලස්සන කරල් ටික දෙකන් ආසයි. මේ ටික කගහ පිරෙන්නම හැදුණා නම් මරු. ඊළඟට යන් අපි ඊළඟ වගාවට පොඩ්ඩක් යන්න අමාරුයි. මම මේ ගෙදර ඉඩමේ දාලා තියෙන මේ නයිමිරිස් පැල ටික පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නත් එක තමයි බිම හිටවන එකද හොඳ බකට් වල හිටවන එකද කියලා. මෙන්න බකට් වල හිටලා තියෙන උඩ මෙන්න මෙතන මම හිටවුවා. තියෙනවා මේ තියෙන්නේ මම අර සවුත් වෙච්ච පැල ටිකක් හිටුවේ මෙන්න මෙතන එකක්. එතන එක නෑ. ඔන්න කතා ප්‍රශ්නේ වෙයි. කටුස්සන්ගේ වැඩ බිම හිටවුවාම අර වට කරලා හැදි වෙනතොත් එහෙම කටුස්ස කනවා වැඩි. කටුස්සෝ මේ පැත්තේ ඉත්තේ ඌරු සත්තු වැඩි.
මම ඒකයි මේ මෙහෙම වට කරලා මෙන්න මේ රෙද්ද මරු රෙද්ද. ඒක මම ඔන්ලයින් ඕඩර් කරලා ගත්ත එකක්. ගෙන්නපු එක මරු එක. කිසිම හානියක් නැහැ. සම්පූර්ණ මේ ටික මම වට කරලා හදලා තියෙන්නේ. නයිමරිස් වගාවම සම්පූර්ණ වට කරලා හදලා තියෙන්නේ. අඩි 10ක් 12ක් විතර උසට සම්පූර්ණ වට කරලා මේ පැත්ත විතර අඩි 12ක් විතර උස දෙන්නේ. නෑ මගේ අනිත් වගාව ගුණ දොස් කියාගෙනම යන්න කමෙන්ට් එකක් දාගෙනම එතන මේ මට ගොඩක් කට්ටිය කිව්ව එකක් තමයි මෙන්න පරතරේ මදි කියලා. පරතරේ ගස් දෙකක් ඇතුළත පරතරේ අඩි 3ක් වත්තේ මම මේක මෙහෙම දැම්මේ මට එතන ඉඩකට පොඩ්ඩක් මදි නිසා ඒකයි මෙහෙම දැම්මේ නැත්තම් මම එච්චර දාන්නේ මෙන්න මම කප්පාදුවකුත් දීලා දාලා තියෙන තාම ගස් ටික හැදීගෙන මෙන්න මේකට ආවා ලෙඩක් කොළ ගොඩ වෙන්න ආවනේ කොළ ගොඩ වෙන්න ආවා ඊට පස්සේ අර අපබැක්ටින් කියන බෙහෙත් එක ගැහුවට පස්සේ තමයි ඔය දලු දාලා ලස්සනට ඔය හැදිලා තියෙන්නේ මේකෙන් මේ ගහට බෝ වුණා මේකෙත් ඔය ලෙඩේ ඇහිලා තමයි ඔය ප්‍රශ්නේ දැන් තමයි හරි ගිහිලා තියෙන්නේ මෙන්න මේ ටික මේකට බෝ වුණා මොය වෙනමම තියාතිර තියෙන එකයි ඒකත් ඔය බෙහෙත් එක ගාලා දවස් 3න් 3ට වැක්ටින් එක ගහනවා පරිප්පු වතුර සබන් වතුර මාරුවට දෙනවා නැත්නම් ඒක උඹ මේකට හුරු වෙනවා එකම දේ ගහන්න ඕන නැහැ මේක දලු දාලා හැදිලා තියෙන අර ගැහුවට පස්සේ තමයි මෙහෙම වුණා කියලා නවත්තන්න ඕනේ නැහැ පොඩ්ඩක් අර ගහන්න ඕනේ බෙහෙත් මේකෙත් එහෙමයි මේකත් දලු දාගෙන එනවා මේ දලු දාගෙන එන්නේ අර බෙහෙත් එක ගැහුව නිසා මේක මෙන්න මේක මාර ප්‍රශ්නයක් වුණා මෙන්න මේකේ මම කප්පාදු දුන්නනේ කොළ කප්පාදු දුන්න නිසා මෙන්න බලන්න ඔය කොළ කප්පාදු දුන්න මෙන්න මෙතේ කොළ කප්පාදු දුන්නා කප්පාදු දීලා මම දිලීර නාශක ස්ප්‍රේ කරා ස්ප්‍රේ කරලා විනාඩි 10ක් 20ක් විතර යනකොට මේ වැස්ස නිසා හේදිලා ගිහිල්ලා ඉතින් මං ඉතුවේ නෑ වැඩි ඉතින් ඒක එච්චර මෙන්න මේකටත් මේ ලෙඩේ හැදිලා කෙතර දලු දාගෙන ඉන්නේ මේ ක්‍රිමිනාශකේ හොඳයි බැක්ටීරියා කියන ක්‍රිමිනාශකේ හොඳයි මේ මෙන්න අර දිලීරගේ ප්‍රශ්නෙට මෙන්න පොඩි දිත්තිත් තියෙන පේනවා ඇති හේදිලා කියන නිසා මම ගණන් ගත්තේ නැහැ ඉතින් අන්තිමේදී දිලීර කේස් එකක් ආවා මෙන්න දවස් දෙකකින් විතර වගාවට එන්න බැරුණා වැඩ නිසා මෙන්න වෙලා තියෙන වැඩි දිලීර ප්‍රශ්නයක් ඇහිලා ගහ බේර ගන්න තිබුණා ආව නම් එන්න දැන් පරක්කු වැඩි ගහ අයින් කරන්න වෙනවා නෝක තමයි මාර දුකයි ඉතින් මෙච්චර මහන්සිලා වැඩ කරලා අයින් කරලා දානවා කියන්නේ ඉස්සරහෙන් පේන වෙතේ වලට වෙනම බකට් එකක් මේ ඒවත් ඔය දිලීර ප්‍රශ්න අපු මම සම්පූර්ණව ගලවලා අයින් කරලා බකට් එකත් එක අයින් කරනවා ප්ලාස්ටික් එක අපෝ ගන්නෑ මම අයින් කළම දානවා සම්පූර්ණව තන ගස් දෙකක් මම අයින් කරා මෙන්න අන්න ප්‍රශ්නේ ඔය කරල් කාලා කික්කරි සතෙක් ඇහිල්ලා ඇතුළට බලන්නකො ප්‍රශ්නේ මෙච්චර මහන්සිලා අන්තිම මොහොත මේ දේ වෙනවා කියන්නේ මාර දුකයි ඉතින් කරලක් කඩලම බලමු උදට බර තියෙනවා මේ කරලේ කරල බර තිබුණට වැඩක් නෑ ඔන්න පේනවද අපිට කන්නත් නෑ කෑල්ල කාලා
මොකද තමයි වැඩේ හැමදාම වගාවට තමන්ගේ වගාවට එන්න ඕනේ. එක දවසක් මිස් වුණ ගමන් වෙච්ච වැඩේ මට දවස් 2ක් එන්න බැරි වුණා. පාඩුව ඔන්න මේ මෙත් කාලත් අපරාධි හොයා ගන්න ඕනේ මොකද මේ කාදෙන මෙන්න මේ කරල් ටිකක් තියෙන බලන්න ඕනේ කාලද කියලා ඒවත් ඕනේ හැම එකම කාලා මට පේන විදියට අපරාධි මහන්සි මාර සැරයි හොඳට දැනෙනවා නහයට සැර හොඳ කරල් ටිකක් ඒක අපරාධි මෙන්න මේ පුළුවන් නම් කියන්න මේ ඔයාලා හිතන විදිහට මේ කරල් කන සතා මොකද්ද කියලා මම කොහොමද අල්ලගන්න ඕනේ තව ගාව ඉවරයි හෙත් එකක් තියෙන මේකත් ගහලා බලන්න මෙන්න අර ලෙඩේට මේ දිලීර ප්‍රශ්නෙට ආසාදනය වෙලා දිලීර හැම එකකටම මුන්නේ ටිකක් ගස්සලට වුණා මේවත් මල් පිපිලා තියෙන්නේ පෝර දාලා සතියයි මල් පිපෙන්න පෝර එකක් දැම්ම අපි මෙන්න මේක හවුස බලන්න කොයි ආරසයි මේක මං උඩ කරටිය කැඩුව කැඩුවට පස්සේ උස ගියා මේකෙත් තරම් දිරීට ප්‍රශ්නේ ඇහිල්ලා සම්පූර්ණ කොළ හැලිලා දැන් තමයි අලුතෙන් දාලා තියෙන්නේ කොළ මේක හත් උසයි මෙන්න බලනවා පොඩි පැල ටිකක් පේනවා ඉතින් මොකද එකටම හිටවු පැල ටික ඕක මේ ටිකක් හොඳට හරි ගියා ටිකක් හරි ගියේ නෑ මොකක්ද නැහැ ප්‍රශ්නේක මෙන්න කරල් තියෙනවා මම මේ කරල් හැදෙන්න පෝර එකක් දාලා නෙමෙයි මොකක් පෝර එකක් දැම්මම මම මේ යාරමිලා කම්ප්ලෙක්ස් එක දාලා තමයි මේ ඔහොම කරල් පොඩ්ඩක් ඇතුලේ ෂේර් නෙට් එක 150 ඉතින් එහා පැත්තේ දාලා තිනවා 160 මම ඔය මේ ළඟදී ගැහුවා අවුව පොඩ්ඩක් වැඩි වුණ නිසා 160 දාලා ආයෙ කිව්වා 150 දාන්න කියලා. දෙපැත්තම දාලා බැලුවේ පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නත් එක්ක මේක මේ මම ඔය මේ ප්‍රධානතම වගාව නෙමෙයි මම මේ කිසිම දැනුමක් ඉතුරු කරපු වැඩක් නෙමෙයි ඔය කට්ටිය මට ටිකක් කියා දුන්නා. එහෙම හදපු වගාවක් මොකද මේ මට හිටම වටේටම නයිමරිස් දාන්න අදහසක් ආවා ඒ හින්දා අද්දකින් ටික කොන්නිලා මේ වැඩේ කරේ හරි ඊළඟට අපි වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් හැමෝටම බයි